දන්නවද තායිලන්තය බුද්ධ ශාසනය රැකපු හැටි. තායිලන්තය කියන්නේ ලෝකයේ බුදුදහමට ඉහළම ගෞරවයක් දක්වන රටක්. සාමාන්‍යයෙන් පොලිසියකට පවා පන්සලකට ඇතුළු වෙලා පරීක්ෂණයක් කරන්න තරම් හිතෙන් නැති තරමට ඒ ගෞරවය ප්‍රබලයි. හැබැයි මේ උතුම් සිවුරට සහ ගෞරවයට මුවා වෙලා යම් කිසි සංවිධානාත්මක පිරිසක් මහා පරිමාණ මූල්‍ය වංචා සහ නීති විරෝධී වැඩ කරනවා නම් රජය මොකද කරන්නේ? නීතිය පන්සලක් තුලට මැදිහත් වෙනවා කිව්වම අපිට එකපාරටම දැනෙන්නේ ඒක ආගමට කරන අගෞරවයක් විදියට. හැබැයි තායිලන්තයේ මේ ක්‍රියාත්මක කරන්නේ සැබෑ බුදුදහම සහ ශාසනය ආරක්ෂා කර ගැනීමේ අතිශය දැවැන්ත මෙහෙයුමක්. ඉතින් මේ දැවැන්ත මෙහෙයුම කරන්නේ තම්මුරුවට ප්‍රා එහෙම නැත්නම් සිංහලෙන් කිව්වොත් එහෙම භික්ෂු පොලිසිය කියලා හඳුන්වන විශේෂ විනය ආරක්ෂක ඒකකයෙන්. අද අපි කතා කරන්නේ ශාසනය සුරකීමට තායිලන්තය ගත්තු මේ අපූරු සහ නිර්භීත පියවර ගැනයි. තායිලන්ත ජනතාව උදේට පිණ්ඩපාතේ වඩින ස්වාමීන් වහන්සේලාට දානේ පූජා කරන්නේ හරිම ශ්‍රද්ධාවෙන්. ඉතින් මේ වටිනා සංස්කෘතිය සහ මිනිස්සුන්ගේ ශ්‍රද්ධාව සමහර සංවිධානාත්මක ජාවාරම්කරුවන් තමන්ගේ ලාභය වෙනුවෙන් පාවිච්චි කරන්න ගත්තා. ඉතින් මේකට විසඳුමක් විදියට තායිලන්ත රජය ජාතික බෞද්ධ කාර්යාලය සහ තායිලන්තයේ උත්තරීතර සංඝ සභාව එකතු වෙලා තමයි මේ විශේෂ ඒකකය මුලින්ම නිර්මාණය කරන්නේ. සිල්වත් ස්වාමින් වහන්සේ නමක් උදේට පිණ්ඩපාතේ වැඩලා නැවත ආරාමයට වැඩියත් සමහර සිවුරක් දවටාගත් වංචාකාරයන් කරේ සංචාරකයන් ගැවසෙන තැන්වල බලෙන් මුදල් එකතු කරන එක. පසුව හොයාගත්ත විදියට මේක මහා පරිමාණ මානව ජාවාරමක්. පිට රටවල් වලින් දුප්පත් මිනිස්සු ගෙනල්ලා ඔවුන්ට සිවුරු වන්දලා පාරවල් වල මුදල් එකතු කරන්න යොදවලා තිබුණා. ඉතින් බෞද්ධයන්ගේ පිරිසිදු ශ්‍රද්ධාව මෙහෙම අපයෝජනය වෙන එක නවත්වන්න තමයි මුලින්ම මේ තායිලන්තයේ විශේෂ ඒකකය පාරට බැස්සේ. හැබැයි 2025 වෙද්දී මේ තත්ත්වය තවත් බරපතල වුණා. සංවිධානාත්මක මාෆියා කල්ලි තේරුම් ගත්තා. තායිලන්තයේ පන්සලකට තියෙන නීතිමය නිදහස සහ ගෞරවය Tamanගේ අපරාධ වහගන්න හොඳම පලිහ කියලා. මේ නිසා තායිලන්තයේ මධ්‍යම විමර්ශන කාර්යාංශය සහ මුදල් විශුද්ධීකරණ විමර්ශන ඒකකය මේකට කෙලින්ම මැදිහත් වුණා. පන්සල් වලට ලැබෙන ආධාර මුදල් වලට රජයෙන් බදු අය කරන්නේ නැති නිසා, ඒ වගේම ඒවා දැඩිව විගණනය වෙන්නෙත් නැති නිසා කළු සල්ලි සුදු කරගන්න සංවිධානාත්මක අපරාධකරුවන් මේ ස්ථාන පාවිච්චි කළා. ඉතින් මේ තත්ත්වය පාලනය කරන්න තමයි ආරක්ෂක අංශවලට දැඩි තීරණ අරගෙන බැංකු ගිණුම් පරීක්ෂා කරමින් විශේෂ විමර්ශන ආරම්භ කරන්න සිද්ධ වුණේ. ඉතින් තායිලන්තයේ සිවුරට මුවා වෙලා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරපු කල්ලි පවා ඔවුන්ට කොටු කරගන්න හැකි වුණා. ඉතින් මීට වඩා සංවේදී සහ බරපතල ප්‍රශ්නයක් වුණේ සිවුරට මුවා වී සිදු කළ බරපතල නීති විරෝධී සහ විනය විරෝධී ක්‍රියා. බෞද්ධ විනයට අනුව යම් භික්ෂුවක් බරපතල විනය කඩකිරීමක් කළොත් එය පරාජිකා වීමක් විදියටයි සැලකෙන්නේ. හැබැයි සමහර අවස්ථාවලදී මේවා නිකම්ම විනය කැඩීමක් නෙවෙයි, රටේ නීතියට අනුවත් බරපතල අපරාධයක් බවට පත් වුණා. තායිලන්තයේ 2018 දී අත් අඩංගුවට ගත්තු ජෙට් සෙට් මංක් ලෙස ප්‍රසිද්ධ වූ පුද්ගලයා මීට හොඳම උදාහරණයක්. සමාජයේ දැඩි ගෞරවයක් භුක්ති විඳින්මින් හිටපු ඔහු මූල්‍ය වංචාවලට අමතරව බරපතල ළමා අපචාර වලටත් වරදකරු වුණා. ඉතින් මේ නිසා ඔහුට සිවුර හැරදමා වසර 114ක සිර දඬුවමක් විඳින්න සිද්ධ වුණා. ඉතින් මේ වගේ අවස්ථාවලදී නීතිය දැඩිව ක්‍රියාත්මක කරන්න බලධාරීන්ට සිද්ධ වුණේ සැබෑ බුද්ධ ශාසනය මේ වගේ පුද්ගලයන්ගෙන් ආරක්ෂා කරගන්නයි. තායිලන්ත නීතියේ තිබුණු එක්තරා දුර්වලතාවයක් මේ අර්බුදයට තවත් එක් හේතුවක් වුණා. යම් භික්ෂුවක් කැමැත්තෙන් වැඩිහිටි කාන්තාවක් සමග සම්බන්ධතාවයක් පැවැත්වීම බෞද්ධ විනයට දැඩිව පටහැනි වුණත් එය රටේ නීතියෙන් සිවිල් අපරාධයක් විදිහට සැලකුණේ නැහැ. ඉතින් මේ නීතිමය හිඩස නිසා 2022 සහ 2023 වසරවල් වලදී විශාල අර්බුදයක් නිර්මාණය වුණා. 2022 දී තායිලන්තයේ අතිශය ජනප්‍රියව සිටි ප්‍රාකාටෝ නම් භික්ෂුවක් තමන්ගේ රහසිගත සම්බන්ධතාවයක් වසන් කරන්න පන්සලේ ආධාර මුදල් වලින් විශාල මුදලක් අදාළ කාන්තාවට ලබා දී තිබුණා. ඒ වගේම 2023 දී ප්‍රා අජාන් කොම් කියන නායක භික්ෂුවක් තමන්ගේ පෞද්ගලික ගිණුම් වලට ඩොලර් මිලියන 9කට වඩා, ඒ කියන්නේ රුපියල්
කෝටි 270කට වඩා වැඩි මුදලක් බැර කරගෙන තිබිලා පොලිසියට අහු වුණා. Tamanගේ පෞද්ගලික ආශාවන් වෙනුවෙන් පන්සල්වල සල්ලි විනාශ වෙන හැටි මේ සිද්ධි වලින් මුළු ලෝකෙටම හෙළි වුණා. ඉතින් මේ සිදුවීම් මාලාවත් එක්ක තායිලන්ත රජයට පැහැදිලි වුණා මේ නීතිමය හිඩස නිසා ශාසනයට සහ පන්සල් වලට ලැබෙන දායකත්වයට විශාල හානියක් වෙනවා කියලා. ඒ නිසා මේ වෙද්දි තායිලන්තය මේවාටත් නව නීති ගෙන ඒමට සූදානම් වෙනවා. ඉතින් අවසාන වශයෙන් කියන්න ඕනේ තායිලන්තයේ මේ තම්රුවත් ප්‍රා කියන විශේෂ විනයාරක්ෂක පොලිසිය ක්‍රියාත්මක වෙන්නේ බුදු දහමට පහර ගහන්න නෙවෙයි. ඔවුන්ගේ අරමුණ උතුම් වූ චීවරයට මුවා වෙලා Tamanගේ පෞද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සැබෑ දහම විනාශ කරන පුද්ගලයන්ගෙන් මේ උතුම් බුද්ධ ශාසනය පිරිසිදු කර ගැනීමයි. ඉතින් මේ නිර්මල බුදුදහම අනාගත පරපුරට සුරක්ෂිතව ඉතුරු කරන්න නම් මේ වගේ දැඩි තීරණ ගන්නම වෙනවා. ඉතින් සැබෑ නිර්මල බුදුදහම ආරක්ෂා කරන්න තායිලන්තය ගත්ත මේ නිර්භීත තීරණ ගැන ඔයාලට මොකද හිතෙන්නේ? ඉතින් ඔයාලට මේ ගැන තියෙන අදහස් යටින් කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම තායිලන්තයේ තියෙන මේ තම්රුවත් ප්‍රා කියන විශේෂ යුනිට් එක ගැන අනිත් අයටත් දැනුවත් වෙන්න අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක ෂෙයා කරන්න. ඒ වගේම මගේ පේජ් එකත් ෆලෝ කරන්න කියලා ආරාධනා කරනවා. මේ වගේම තවත් වැදගත් ඉන්ටරෙස්ටිං ටොපික් එකක් අරගෙන මම ආයෙත් එන්නම්. එන හැමෝටම ජය වේවා.